Hello everyone, welcome back to my YouTube channel. අපිට නිතරම ඕන වෙන Excel ෆෝමියුලා හරියටම දැනගන්න විදියක් නැතුවද ඔයත් හිටියේ. එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. මේ වීඩියෝ මාලාව හරහා මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපිට එදිනෙදා අවශ්‍ය කරන Excel ෆෝමියුලා නිවැරදිව භාවිත කරන්නේ කොහොමද කියලා. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මෙතනදී මම ළමයින් පිරිසකගේ ලකුණු ඇතුළත් කරන ලද වගුවක් භාවිත කරලා තියෙනවා. මෙතන ළමයින් 12 දෙනෙකුගේ ක්ලේස්තුවක් සහ එක් ළමයින් ඉංග්‍රීසි, ගණිතය සහ විද්‍යාව යන විෂයන් සඳහා ලබාගත් ලකුණු ඇතුළත් කර තියෙනවා. ඒ වගේම E කොලම් එක යටතේ එක් ළමයා එක් විෂයට ලබාගත් ලකුණු වල එකතුව ලබා ගැනීමට තමයි මේ වෙලාවේ අපි සූදානම් වෙන්නේ. ඒ වගේම F කොලම් එක යටතේ එක් ළමයා එක් විෂයට ලබාගත් ලකුණු වල සාමාන්‍ය අගය එහෙම නැත්නම් ඇවරේජ් එක ලබා ගන්න අපිට පුළුවන්. ඊළඟට G කොලම් එක යටතේ place in the class එහෙම නැත්නම් ඒ ළමයා පන්තියේ ලබාගත් ස්ථානය ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි දැන් බලමු එක් ළමයා එක් විෂයට ලබාගත් ලකුණු වල එකතුව ලබා ගන්න කොහොමද කියලා. ඒ සඳහා ක්‍රම දෙකක් අද අපි භාවිත කරනවා. මුලින් අපි ඉතා කෙටි ක්‍රමය භාවිත කරලා එකතුව අරගෙන බලමු. එතකොට ඔයා මුලින්ම කරන්න ඕනේ පළවෙනි ළමයා ලබාගත් ලකුණු වල එකතුව ලබා ගැනීම සඳහා එම ළමයාගේ ලකුණු සහිත දත්ත පරාසය එනම් ඉංග්‍රීසි, මැතමැටික්ස් සහ සයන්ස් යන විෂයන් යටතේ එම ළමයා ලබාගත් ලකුණු පරාසය සහ අවසානයේ ඇති හිස් සෙල් එක සිලෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන පේන්න තියෙනවා ඔටෝ සම් කියලා ඔප්ෂන් එකක්. අන්න ඒක මත එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔයාට ඔටෝමැටිකලි මෙන්න මෙතනට ළමයින්ගේ ලකුණු වල එකතුව අරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා හිතනවා ඇති මෙහෙම හැම ළමයා ගානෙම දත්ත පරාසය සිලෙක්ට් කිරීමට සහ ඔටෝ සම් ලබා දීමට අවශ්‍යද කියලා. එහෙම අවශ්‍ය නැහැ. ඔයාට කරන්න තියෙන්නේ ඔයා මේ වෙනකොට අගය ලබාගත්ත එහෙම නැත්නම් එකතුව ලබාගත්ත සෙල් එකේ දකුණු පස පහළ කෙළවරට මවුස් පොයින්ට් එක රැගෙන ගියාම ඔයාට පේනවා සාමාන්‍යයෙන් ඔයා දකින ධන ලකුණට වඩා වෙනස් තද කළු පැහැයෙන් ධන ලකුණක් දිස්සෙනවා. ඒ වගේම මෙන්න මේ සෙල් එක වටේ තියෙන දාර මතට මවුස් පොයින්ට් එක අරන් ගියාම පේන සංකේතය නෙවෙයි තද කළු පැහැයෙන් දිස්සෙන ධන ලකුණ. අන්නේ සංකේතයේ දිස්සුන විට ඒ මත දෙවරක් ක්ලික් කිරීම එහෙම නැත්නම් ඩබල් ක්ලික් කිරීම මගින් ඔයාලට පුළුවන් මෙම වගුව තුරට ඇතුළත් කරලා තියෙන සියලුම ළමයින්ගේ ලකුණු වල එකතුව ඔයාලට බලා ගන්න. එතකොට වෙන්නේ ඉතුරු ළමයින්ගේ එකතුව ලබා ගන්න තියෙන සෙල් වලටත් ඔයා මුලින් ලබා දුන්න සෙල් එකේ තියෙන ෆෝමියුලා එක ඔටෝමැටිකලි කොපි වෙලා එයාලගේ ලකුණු වල එකතුව ඔයාලට බලා ගන්න පුළුවන් වෙන එක. ඒ වගේම ඔයාට පුළුවන් එම ධන ලකුණ දිස්සන අවස්ථාවේදී ඩබල් ක්ලික් නොකර ඒ මත එක්වරක් ක්ලික් කර ඩ්‍රැග් කරගෙන පහළට ඒම මගින්ද මේ ෆෝමියුලා එක කොපි කරගෙන ඔටෝමැටිකලි සියලුම ළමයින්ගේ ලකුණු වල එකතුව ඔයාට ලබා ගන්න පුළුවන්. දැන් අපි බලමු දෙවෙනි ක්‍රමයට. එහෙම නැත්නම් ෆෝමියුලා එකක් අපි විසින්ම ලබා දී මෙම ලකුණු වල එකතුව ලබා ගන්න ආකාරය. එතනදී ඔය කරන්න ඕනේ ළමයින්ගේ ලකුණු වල පළවෙනි ළමයාගේ ලකුණු වලට පසුව ටෝටල් එක ලබා ගැනීමට බලාපොරොත්තු වන සෙල් එක මත ඔබට දිස්සෙන ෆෝමියුලා එක ටයිප් කිරීම. එහිදී මුලින්ම සමාන ලකුණ සම් වරහණක් හැරලා අදාළ දත්ත පරාසය සිලෙක්ට් කරන්න ඕනේ. මේ වෙලාවේදී ඔයා හිස් කොටුවක් සිලෙක්ට් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දත්ත තියෙන සෙල් 3 විතරක් සිලෙක්ට් කරා නම් හරි. ඊට පස්සේ වරහණ වහලා එන්ටර් බටන් එක එකපාරක් ප්‍රෙස් කරන්න.
එතකොට ඔයාට කලින් වගේම මෙම මයිකල් කියන ළමයා විෂයන් තුනට ලබාගත් ලකුණු වල එකතුව ලබා ගන්න පුළුවන්. ඒ වගේම අනිත් ළමයින්ගේ ලකුණු වල එකතුව ලබා ගැනීමට පෙර පරිදිම මවුස් පොයින්ටර් එක සෙල් එකේ දකුණු පස පහළට රැගෙන ඩබල් ක්ලික් කිරීම මගින් හෝ ක්ලික් කරගෙන ඩ්‍රැග් කරගෙන යාම මගින් නැවතත් එම ෆෝමියුලා එකම කොපි කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔයාට අනිත් ළමයින්ටත් ලකුණු වල එකතුව පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද එක් ළමයාගේ ලකුණු වල සාමාන්‍ය අගය එහෙම නැත්නම් ඇවරේජ් එක ලබා ගන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා.